ජීව විද්‍යා විෂය නිර්දේශයේ අපි කතා කරන්න යන්නේ තුන්වෙනි ඒකකය ගැන. තුන්වෙනි ඒකකය 12 ශ්‍රේණියට අදාළවයි අපි සාකච්ඡා කරන්නේ. ඒක ජීවයේ පරිණාමණය ගවේෂණය කරයි කියන මාතෘකාව යටතේ තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ ඒකකය ප්‍රායෝගික ඒකකයක්. ඒ නිසා පුළුල්ව අපි මේ ඒකකයේ සාකච්ඡා කිරීමේ වාසි මොනවද කියන එක ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ. සම්පූර්ණ ජීව විද්‍යා විෂය ධාරාව ගත්තොත් අපිට තියෙනවා ඒකක 10ක්. ඒකක 10න් 12 වසරේදී ඒකක 5ක් හෝ 6ක් ව්‍යාවරණය කරනවා. 13 වසරේදී 6 වෙනි ඒකකයේ සිට 10 වෙනි ඒකකයේ දක්වා තමයි අපි සාමාන්‍යයෙන් ආවරණය කරන්නේ. එතකොට මේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අපිට ආවරණය කිරීම සඳහා පාසල් කාලය තුල කාලච්ඡේද 600ක කාලයක් වෙන් කරලා තිනවා. ඒ කාලච්ඡේද 600න් අපි තුන්වෙනි ඒකකයේ සඳහා අපිට වෙන් කරලා තියෙන්නේ කාලච්ඡේද 60ක විතර කාල සීමාවක්. එතකොට ඒකට අදාළ සිද්ධාන්තමය කරුණු සහ ප්‍රායෝගික දේවල් ගැන තමයි අපි මේ ඒකකය තුලදී සාකච්ඡා කරන්නේ. දැන් මේ තුන්වෙනි ඒකකය නිපුණතා මට්ටම් කීපයක් ඇතුළත් කරමින් තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ අර්ථයේ පළවෙනි නිපුණතා මට්ටම හැටියට ජීවයේ පරිණාම ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට ජීවයේ සම්භවය සහ ස්වභාවික වර්ණවාදය භාවිතා කරයි කියන නිපුණතා මට්ටම තමයි අපිට අවධානය යොමු කරන්න තියෙන්නේ. එතකොට එතනදී අපි ජීවයේ සම්භවය, ජීවයේ පරිණාමණය, ස්වභාවික වර්ණවාදය ඔස්සේ කොහොමද මේවා පැහැදිලි කරන්න කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඊළඟට දෙවෙනි නිපුණතා මට්ටම හැටියට අපිට ඉදිරිපත් කරනවා විද්‍යාත්මක පදනමක් මත ටැක්සෝන ධූරාවලිය ගොඩනගයි. ස්වභාවික වර්ගීකරණයක් සහ කෘත්‍රිම වර්ගීකරණයක් ගැන අපි කතා කරනවා. එයින් ස්වභාවික වර්ගීකරණය තමයි වඩාත්ම සාර්ථක කියන මතය ඉඳගෙන අපි ඒට ඇතුළත් ධූරාවලියක් ගැන සාකච්ඡා කරනවා. අන්නේ ධූරාවලිය පිළිබඳව තමයි අපි දෙවෙනි නිපුණතා මට්ටමේදී සාකච්ඡා කරන්නේ. ඊළඟ එකේදී අපිට තුන්වෙනෝ දීලා තියෙනවා බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ගවේෂණය කරයි කියන එක. එතකොට එතනදී අර බැක්ටීරියා අපිට කතා කරනවා ප්‍රධාන අධිරාජධානි 3ක් පිළිබඳව. එයින් බැක්ටීරියා අධිරාජධානිය ජීවීන්ගේ විවිධත්වයට සම්බන්ධ වෙන ආකාරය තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊළඟ හතරවෙනි නිපුණතා මට්ටම තමයි ප්‍රොටිස්ටා රාජධානී ජීවීන්ගේ විවිධත්වයේ ගවේෂණය කිරීම. ඒ කියන්නේ දැන් අපි ප්‍රොටිස්ටා රාජධානිය අපි රාජධානි කතා කරන රාජධානි අතරින් ප්‍රධාන රාජධානියන්නේ ප්‍රොටිස්ටා රාජධානිය. ඒක සෛලිකයන් සහ බහුසෛලිකයන් ඇතුළත්. ඒතකොට ඒ පිළිබඳව තමයි එතනදී අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට තියෙනවා ප්ලාන්ටීය රාජධානියේ ජීවීන්ගේ විවිධත්වයේ ගවේෂණය කිරීම. ඒ කියන්නේ මේ ශාක පිළිබඳව ප්ලාන්ටීය රාජධානියට අදාළව අපි සම්පූර්ණයෙන්ම ඒ ලක්ෂණ ගැන සාකච්ඡා කිරීම සිදු කරනවා. ෆංගයි රාජධානිය තමයි ඊළඟට තියෙන්නේ. ෆංගයි රාජධානියට අය ජීවීන්ගේ විවිධත්වයේ ගවේෂණය කිරීම. ඒ කියන්නේ දිලීර සම්පූර්ණයෙන්ම දිලීර පිළිබඳව සාකච්ඡා කිරීමක් තමයි ඒ කොටසේදී අපේක්ෂා කරන්නේ. ඊළඟට සත්ව රාජධානිය. සත්ව රාජධානියට ඇතුළත් වෙන්නේ සියලුම සතුන්. ඒගොල්ලෝ ගැන අධ්‍යයනය කිරීම තමයි ඊළඟ නිපුණතාවය. අපි සත්ව රාජධානිය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. අන්තිමට අපි නිපුණතාවයක් හැටියට සාකච්ඡා කරනවා කෝඩේටා වංශය, අපි ඇතුළත් වංශය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම තමයි අවසාන නිපුණතා මට්ටම. දැන් මේ තුන්වෙනි ඒකකය අපිට විභාගයේදී කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ? අපි ඒකට සඳහා කොච්චර වෙහෙසක් දැරිය යුතුද කියන එක ගැන තමයි අපි මේ කොටසේදී පැහැදිලි කරන්නේ. මේ පාඩමට අදාළව බහුවර්ණ සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ සංඛ්‍යාවක් අපිට දැක ගන්න ලැබෙනවා ප්‍රශ්න පත්‍රවල. එතකොට ලකුණු 100න් දන්නවා MCQ 50ක් අපිට ලැබෙන්නේ. එයින් එක MCQ එකකට අපිට එක ලකුණ ගන්න ලැබෙන නිසා ලකුණු 4ක් 5ක් වගේ සංඛ්‍යාවක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මේ ඒකකයට අදාළ බහුවර්ණ වලින්. එතකොට ව්‍යුහගත රචනා සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ අපිට දැක ගන්න ලැබෙනවා ප්‍රශ්නයක් හෝ ඉන් භාගයක් අවම වශයෙන් ප්‍රශ්න වලින් භාගයක් එක ප්‍රශ්නයකින් භාගයක් වගේ ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. එහෙම වුණොත් ලකුණු 2.5ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 100න්. ඊළඟට රචනා ප්‍රශ්න එකක්වත් බොහෝ විට දැක ගන්න ලැබෙනවා. එහෙම වුණොත් එක රචනා ප්‍රශ්නයකට අපිට ලැබෙන්නේ ලකුණු 7.5ක්. ඉතින් මේ විදිහට බැලුවහම ලකුණු 100න් ලකුණු 15ක් පමණ අපිට මේ තුන්වෙනි ඒකකය
ආවරණය කිරීම තුළ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඊටාම හොඳ ඒකකයක් සහ ඊටාම කාර්යක්ෂමව අවසන් කර යුතු අවසන් කළ හැකි ඒකකයක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන ඒකකයක් හැටියටයි මේ ඒකකය අපි හඳුනගෙන තියෙන්නේ.